රජකම ලබා ගන්න කලින් වෙලදාම ගියානේ. ඔව්. මගේ සරුවට වැවුණා කැකිරි. ඉතින් ඔන්න කරත්තයක් පිරෙන්න කැකිරි තිබ්බා. අනේ ඇත්තට හොඳටම කවුරු හොයාගන්න තිබුතුමා. කරත්තයක් පටවන ගොනා ඉඳ ගන්නවා කරත්තෙට කැකිරි පටවනකොට. හා කොහොම කිව්වා? ඔයාගෙන ගියා. ගොනාට බර වැඩියලා. ඔහම කරත්තේ පටවගෙන වෙලඳ පොළට ගියා. ඔව්. පොළට ගිහිල්ලා මම කැකිරි ගොඩ ලස්සනට ගාලා හැඩේට ඔන්න මගේ කැකිරි ගොඩ මේ පැත්තේ සූඩේ මුදලාලි. ඔව් ඉතින් මම කැකිරි කරනවා මම කියනවා කැකිරි ලාබයි කැකිරි ගන්න නංගි මල්ලේ නැත්නම් මම මෙන්න කැකිරි ලාබයි. ඉතින් එනවද? ඔඩි ගෑනු එනවේ. ඉතින් ගෑනු එනවා කැකිරි ගොඩ දිහා බලනවා. සූඩියෝ ගන්නවා යනවා. මොනවා මේ කැකිරි ගොඩ දිහා බලලා මේ ගෑනු අය සෝඩේ වරගෙන යනවා. රත්තරන් පාට කැකිරි. ඒකනේ. අනේ පාට දිල්සි තියෙන කැකිරි දාලා සෝඩේ වරගෙන යනවා කියන්නේ. ඒක තමයි පුදුමේ. ඔය ගෑනු වෙනවා කැකිරි ගොඩ දිහා බලනවා අක බලා ගන්නවා hina වෙනවා සූඩිය අරන් යනවා. ඉතින් ඔබතුමාට විමසන්න තිබුණා මොකද කියලා. මම බැලුවා කැකිරි ගොඩේ යමයි සූඩිය මුදලාලිගේ සූඩේ ඉවරයි. ඉවර වෙනවා. මම කල්පනා කර ඉන්න ගමන් අනේ බැලුවා බලනකොට තමයි තේරුනේ වැඩි. මොකද වෙලා තියෙන්නේ? අනේ අඹුඩ පොල් අමතක වෙලා ඇවිල්ලානේ. දෙවියනේ. ධර්ම පොඩ්ඩක් කෑපට ගිහලා වැඩි වෙලා. ඉතින් ගෑනු අප්පා මොන කැකිරි ගණන්ලා ඉතින්. යන්නේ ඒක සාධාරණයිනේ. ගෑනු වෙනවා කැකිරි කොට දිහා බලනවා.